හරි ඉතින් ධර්ම යුද්ධය දෙක ඉතින් ධර්ම යුද්ධය කියන්නේ ඇතුගුවත් ලොකු බොක්සස් වාර්තාවත් තැබූ චිත්‍රපටයක්. ඉතින් ධර්ම යුද්ධය දෙක කියන්නේ දැන්ටමත් බොක්සස් වාර්තා තබමින් යන චිත්‍රපටියක්. ඉතින් මේ චිත්‍රපටය ගත්තොත් එම අපි දන්න ඔෆිෂල් රීමේක් එක දෘශ්‍යම් සදෘශ්‍යම් 2 චිත්‍රපටිය මලයාලම් හින්දි මං ඒ දෙකම බලලා තියෙනවා. පාට් 1 එක 2 එක දෙකේම ලැන්ග්වේජස් වලින් බලලා තියෙනවා. ස්පෙෂලි මං ගොඩක් ආසයි හින්දිකට. බට් දැන් ධර්ම යුද්ධ දෙක ගැන කතා කරද්දි ගොඩක් අයගේ මුලින්ම ඔලුවට එන දේ තමයි ජැක්සන් සර්. ඒ වගේ බිමල් අයියා බිමල් සර් හොඳට වැඩේ කරලා තියෙයිද ජස්ටිස් එකක් වෙයිද කියන එක ලොකු චැලෙන්ජ් එකක් ඉතින් මේ මල් සර්ට. ඒ වුණාට යමරුණෝ කරලා තියෙනවා. එයා හොඳටම කරලා තියෙනවා. සහ මම ගොඩක් දකිනවා ඒ කියන්නේ බිමල් ජයකොඩි කියන කැරක්ටර් එක ලස්සන කරලා තියෙන විදිය සහ මොහන්ලාල් ගැන ලුක්ස් බොඩි එක ලැන්ග්වේජ් එක ඒක මාරිද සූට් වුණා කියලා මට දැනෙන බිමල් සර් ඉන්න එක මට ඒක හරිම සූට්. ඒ කියන්නේ ෆිල්ම් එකට සෙට් වුණා සෑහෙන. ඒක ලුක්ස් වයිස් ඇක්ටින් වගේම ලුක්ස් වයිස් මට මාර සෙට් එක මම සැටිස්ෆැක්ෂන් එකක් අමාරුනා. හරි චන්ද්‍ර කියන එක දැන් ඉතින් මේ ඉන්ස ධර්ම යුද්ධය දෙකේ ඒ පැත්තෙන් ෆුල් සක්සස්ෆුල් බය නැතුව ගෙන්පුවා. ඒ වගේම ඉතින් අර අපේ නොස්ටැල්ජික් ෆීලිං එක එයාලා ලස්සනට දීලා තිනවා. මොකද ජැක්සන්ස් ගේ නේ පළවෙනි පාර්ට් එක කරේ. එතකොට මේක කොහොමද ගලපන්නේ කොහොම ඒ කියන්නේ ඒක පෙන්වන්න ඕනේ හරියට ඒක ලස්සනට කරලා තියෙන එක. ඔයාලා බලපු කට්ටිය දන්නවා කොහොමද ඒක කරලා තිබ්බේ කියලා. මම ඒකේ වැඩි කියන්නේ ඇත්තට. ඕකේ ෆිල්ම් එක ගත්තොත් එමේ සමහර දෘශ්‍යම් 2 බලලා නැතුව ඇති. මම ඒකත් කම්පෙයාර් කරන්නේ නැහැ පොඩ්ඩක්වත්. මම මේ රියැක්ෂන් එකේදී ෆිල්ම් එක ඇතුළත ගොඩක් මම දැක්කේ ඉන්දියන් විදිය නෙවෙයි ලංකාවට ගැලපෙන විදියට හදලයි කියලා මට ගොඩක් දැනෙන එක. මම ටිකක් පස්සේ හිතුවේ. මුලින් ෆිල්ම් එක බලද්දි මම ඒක හිතුවේ නැහැ. බට් ෆිල්ම් එක බලලා මම මේ වෙනකොට ඒක හිතද්දි මට තේරුණා ගොඩක් කැලා ලාංකික විදියට ලංකාවට ගැලපෙන විදිහට හදන්න තව ගොඩක් උත්සාහ කරලා තියෙන එක තමයි මට එම් දැන්නේ කියලා මට හිතුණා. මොකද අර අපි මම ගොඩක් ඉන්දියන් මූවිස් බලන කෙනෙක්. ඉතින් ඒවැය තියෙන 아무තු මසාලා ෆුල් ඒක මම පොඩක් එක්ස්පෙක්ට් කරා. බට් පස්සේ මම ෆිල්ම් එක හිතුවට පස්සේ මට තේරුණා ඕකේ මේ ලංකාවට ගැලපෙන විදිහට මේගොල්ලෝ ක්‍රියේට් කරලා තියෙන මියුසික් උනත් සීන්ස් උනත් බට් මම කැමති ඊට වඩා මියුසික් තව ස්ට්‍රෝං වුණා නම් කියලා සීන්ස් වලට. සමහර සීන්ස් තියෙනවා අපිට ඒ කියන්නේ අපේ සෝල් එක පැංගින සෝල් එක නිකන් කඩාගෙන එළියට පයින් අපිට හෙල් චොක් වෙලා බලාගෙන ඉන්න සීන්ස් තියෙනවා. ඒක තව ටිකක් ස්ට්‍රෝං වුණා නම් හොඳයි කියලා හිතන මියුසික් වලින්. නැත්නම් ඒ සහ සමහර එඩිට් වලින් චුට්ටක් එහෙම දැනෙනවා. otherwise overall it's a good movie. සෑහෙන හොඳ ෆිල්ම් එකක්. ෆැමිලි එකත් එක්ක ගිහිල්ලා හොඳට එන්ජොයි කරන්න පුළුවන්. සස්පෙන්ස් එකක් තියෙන ගූස් බම්ස් එන ෆැමිලි ලයිෆ් එක ලස්සනට පෙන්නන ඒ වගේම පොඩ්ඩක් ඉතින් තරහ යන ඒ වගේම ඇඟිලි ගණන් කරන ඒ වගේම මොනවා වෙයිද මොකක් වෙයිද කියන කුතුහලය ගෙනල්ලා දෙන චිත්‍රපටයක්. ලස්සන සුපිරි නෙක්ස්ට් ලෙවල් කතාව. මොකද ඒවයි කතා ජීවිතේට හිතුනේ ඇහි කියලා. ඒ කියන්නේ පළවෙනි පාර්ට් එකෙන් පස්සේ ජීවිතේ හිතන්න බෑ සෙකන්ඩ් පාර්ට් එක ගහන්න පුළුවන් කියලා. ඒනට ගහලා තියෙන විදිය දැක්කම මට පිස්සුද. ඒක කොහොමද එහෙම කරන්නේ? ඊට පස්සේ ඔෆිෂියල් අනවුන්ස්මන්ට් කරලා තියෙනවා මේ අවුරුද්දේ ඔක්තෝබර් 2 ගොඩක් දුරට මම දන්නේ නැහැ. බට් ගොඩක් දුරට ඉන්දියාවේ හින්දි සහ මලයාලම් දෙකම එකට රිලීස් වෙනවා කියලා දෘශ්‍යම් 3 කොහොමද ඒක කරන්නේ? ඒ කියන්නේ රයිටර් හැට්ස් ඔෆ්. ඉතින් අනිවාර්යෙන් ඉතින් මං හිතනවා අනිවාර්යෙන් ලංකාවේ ධර්ම යුද්ධ 3ත් එයි කියලා. අනිවාර්යෙන් මේ නිසා ඔෆිෂියල් යන නිසා මම දකින්න මේක සක්සස්ෆුල් ෆිල්ම් එකක් විදිහට මේ ඒකම තමයි අපේ ප්‍රේක්ෂකෝ බොක්ස් ඔෆිස් වාර්තා බිඳමින් මේ චිත්‍රපටය ඒ කියන්නේ සිනමාශාලා පිරිතිරියනවා. මිනිස්සුන් වගේ මේ චිත්‍රපටය බලන්නේ ඉංග්‍රීසි තේරෙනවා. මොකද මිනිසුන් මොලේ දැන් තියෙනකොට ඒ කියන්නේ දන්න මොනවාද බලන්න ඕන මොනවාද නොබලන්න ඕන කියලා. ඉතින් මේ ඒකයි ධර්ම යුද්ධ දෙක උනා සෑහෙන ලොකු රියැක්ෂන් එකක් තියෙන්නේ. ගොඩාක් Facebook එකේම දකින්නවා එහෙම ගොඩාක් හොඳ රියැක්ෂන් තියෙනවා. ගොඩාක් හොඳ පොසිටිව් වර්ඩ් ඔෆ් මවුත් එකක් යන්නේ. ඉතින් ඒවා ඔක්කොන්ට හේතුව ඒක. ඒ වගේ දැන් මම කැරක්ටර්ස් ගැන කිව්වොත් එම අෂාන් අයියා DIG කැරක්ටර් කරන්නේ. මට ඒකත් කම්පෙයාර් කරන්න බෑ. බට් එයා සෑහෙන හොඳ දෙයක් කරනවා. මම ගොඩක් වෙලාවට හයිලයිට් වෙනවා මට සමහර වෙලාවට මට කියන්න නෑ. සමහර වෙලාවට බිමල් සර්ට වඩා අෂාන් අය හයිලයිට් වෙන තැන් කීපෙම තියෙනවා.
සමහරවිට පොඩ්ඩක් ඒක අනිත් පැත්තට ඕවර් ෂැඩෝ වෙනවා තියෙනවා. අනිත් පැත්ත ඒක දෙක මාරු වෙවි යන දෙන්න එකට ඉද්දි ස්ක්‍රීන් එකේ. බට් එයා මාරම වැඩක් කරන සුපිරි. එවන් කුසුම් රේණු මෑම් ගොඩක් අපි දකින්න අර ස්වීට් ඒ විදිහේ උනාට ෆස්ට් පාර්ට් එකේ වල දකින්න නැති කොහොමද කියලා එයා. සෙකන්ඩ් එකෙත් එහෙමයි. මම ගොඩක් ආසුනේ ඒ කැරක්ටර් කොහොමද මේකේ ආයි ඒකම කන්ටිනියු වෙයිද කියලා. yes she does. මාරු ලස්සනම කරන. ඒ කියන්නේ හැමෝම වගේ කියන්නේ ඇක්ටිං ගත්තොත් එම් ගොඩක් හැමෝම වගේ හොඳටම කරලා තිනවා. නෙම ඒ කියන්නේ දකින්න මෙයාලා ඇක්ට් කරන්නේ මෙයාලා මේ සිටුේෂන් එකේ මේ විදිහට ඉන්නවා කියලා දිල්හනි මෑම ඒවා නේද ඒල්ටි කියලා වැඩක් නේ ගොනු නියමටම කරනවා. ඕවරෝල් ෆිල්ම් එක ගත්තොත් මම කියන්නේ ගිහලා බලන්න. මොකද මේ හොඳ චිත්‍රපටයක් හොඳට ලංකාවේ ලොකු හොඳ ප්‍රොඩක්ෂන් එකක් යටතේ හොඳට කරලා තියෙන ෆිල්ම් එක. තව මම අර කිව්වා වගේ තව මියුසික් ඒ කියන්නේ සීන්ස් වලට ගැලපෙන විදිහට තව ටිකක් ස්ට්‍රෝං වුණා නම් මීට වඩා මේ චිත්‍රපටයක් විශ්ින් මීට වඩා තව අතල් එකක් එන්න තිබුණා. තව ගූස් බම්ස් තව ඒ කියන්නේ විසිල් තියන්න හිතෙන ෂොට් සීනවා මියුසික් එක තව ටිකක් ස්ට්‍රෝං වුණා නම් අනිවාර්යයෙන්ම නැගිටලා ඕන විසිල් තියන විතර සීන්ස් ඉනවා. සීරියස්ලි මම කියන්නේ ඒක මියුසික් ඉස් very important. ඒ කියන්නේ සීන්ස් වලදී සීන්ස් ලිෆ්ට් අප් කරන ගොඩක් වැදගත්. ඉතින් තව ඒව වුණා නම් තව පට්ට ගිලවන්න ඉතින් අනිවාර්යෙන් එනම රියක්ෂන් විනාඩියක්වත් යන්න මම කියන්නේ ගල පට්ට සුපර් නියමයි ගිල බලන්න එච්චරයි. ඔක තමයි මම කියන්නේ. දැන් අනිවාර්යෙන් බලන්න ඔයාලා ළඟම තියෙන සිනමා ශාලාවල තිරගත වෙනවා. අනිවාර්යෙන් මේක දින 100ක් බය නැතුව යයි. ඉතින් සීට් බුක් කරලා යන්න. මොකද මේ හවුස් ෆුල් වෙනවා සෑහෙන්න. මේ මට තායි බලන්න උමනාවක් තියෙනවා. දැන් බලන්න විදියක් නැති ඉන්නේ මට. එකක් වෙලාව එකක් සා බුකින්. ඉතින් කලින් ඉඳන් බුක් කරන්න වෙලා තියෙනවා. ඉතින් ඕවරෝල් මම 10න් 8.5 වගේ දෙනවා. අර්ග කැපෙන්න හේතුව මම ඔයාලට කිව්වා. ඒ හැරෙන ඉතින් 8.5 මම දෙනවා. ඉතින් ඔයාලා ගිහලා බලන්න. ඔයාලා ළඟම තියෙන ඔයාලට ගිහලා ඉතින් ලයික් කරන කෙනෙක් ෂෙයා කරන එකම සබ්ස්ක්‍රයිබ් කරන channel එකට අපි ඊළඟ වීඩියෝ හැම වෙලේම බයි ධර්ම විද්‍යාව දෙක බලන්න. එකත් බලන්න අනිවාර්යෙන්. එකත් බලලා ඒක බලපු නැති කට්ටිය ධර්ම විද්‍යාව බලලා ධර්ම විද්‍යාව දෙක බලන්න. එතකොට ඔයාලට නැත්තම් ඔයාලා ධර්ම විද්‍යාව දෙක කලින් ඊට කලින් බලනවා නම් ධර්ම විද්‍යාව දෙක බලලා ඊට පස්සේ එක බලලා ආයි දෙක බලන්න. එතකොට ගාට ඔයාලට සෙට් වෙයි මොකද මේ වෙන්නේ කියලා.